කන්‍යාභාවය ඔප්පු කරගන්න බැරුව පවුල කැඩුන කෙනෙක් දන්නවද? කන්‍යාභාවය ඔප්පු කරන්න ඇඟිල්ල කපලා ලේ දාපු කෙනෙක් දන්නවද? එහෙනම් බකමුණ.lk සමීක්ෂණයට අදම සම්බන්ධ වෙන්න. අපිට ගොඩක් ප්‍රශ්න තියෙන්නේ කොහෙන්ද මේ ලේ එන්නේ, ඇයි එන්නේ? ඊට පස්සේ ඒ ප්‍රශ්නය දුරදිග යනවා මම කොහොමද ඉපදුනේ? මාව කොහොමද අම්මා හැදුවේ? කියන ප්‍රශ්න දක්වා දුරදිග ගියාම අපිට අර හිතෙනවා දැන් කොහොමද අපි ලිංගික ඇසුර ගැන දරුවොත් එක්ක පැහැදිලි කරන්නේ? කොහොමද අපි මෙච්චර ගැඹුරු මාතෘකාවක් කියලා දෙන්නේ කියලා ලැජ්ජාව, බය හිතට එන නිසා ඒක ඔයාට අදාළ නැහැ. පඬිත වෙන්න නැතුව ඉන්න මේ වගේ දේවල් කියලා ඒ කතාව හැංගිය යුතු දෙයක් හැටියට අපි දෙමව්පියෝ හැටියට පුරුදු වෙලා ඉන්නවා. අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ වාගේ ලේ පිට වෙනවා. ඒක පිට වෙන්නේ බබාලා හම්බ වෙන තැනින් තමයි ඒක පිට වෙන්නේ. එහෙම පිට වෙන්නේ බබාලා හම්බ වෙන තැන ගර්භාෂය. ඔයා හැදුනෙත් එතන තමයි. ඒ ගර්භාෂයේ තියෙන බිත්තිය වගේ හැම කොටසක් ගැලවිලා යනවා. මොකද ඒක නිතරම අලුත් වෙනවා. අලුතෙන් බබෙක් හම්බ වෙන්න උනෝතින් කියලා ඒක නිතරම අලුත් වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෑ. ඒක මාසිකව හරි දින 30කට වරක් හරි දින 25කට වරක් හරි දින 35කට වරක් හරි එහෙම වෙනවා. ඉතින් ඒ වෙන කාලෙට අම්මා මේ වගේ ඔසප් සනීප ආරක්ෂක පෑඩ් එකක් හරි කප් එකක් හරි නැත්නම් ටැම්පෝන් එකක් හරි රෙදි කෑල්ලක් හරි මොනවා හරි පාවිච්චි කරනවා මේ ලේ උරා ගන්න කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඒක මේ ලොකු අමුතු හැංගිය යුතු දෙයක් හැටියට නැතුව සාමාන්‍ය ජීව විද්‍යාත්මක කාරණයක් හැටියට අම්මටම පුළුවන් පෑඩ් පැකට් එකක් ඔසප් සනීප ආරක්ෂක තුවා ගන්න කඩේට යනකොට ගන්නකොට ඊට පස්සේ ඒක විසි කරනකොට එහෙ නැත්නම් ඔසප් කෝපය පාවිච්චි කරනවා නම් ඒක හොදනකොට ඒක නැවත පළඳිනකොට එහෙම නැත්නම් කබඩ් එකේ දාලා තියෙන ඔසප් සනීප ආරක්ෂක උපකරණ දරුවා දැකපු වෙලාවක පැහැදිලි කරන්න පුළුවන් මේ වාගේ මාසිකව එහෙම නැත්නම් චක්‍රයක් හැටියට මෙහෙම ලේ පිට වෙනවා. තමන්ට වැඩිව පැමිණෙන වයසේ දරුවෝ ඉන්නවා නම් ඒ අම්මලා තාත්තලාට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි ඒගොල්ලන්ගේ ඉස්කෝලේම උගන්වන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පොත අරගෙන ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. මම නම් ඒ පොත් දෙක හැමතිස්සෙම බෑග් එකේ දාගෙනමයි ඉන්නේ. මේ 7 වසරේ පොත මේ 8 වසරේ පොත. දැන් මේ පොතේ ගත්තොතින් ඕනෙම දෙමව්පියෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න මේකේ ලියලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි 160 වෙනි පුටුව ගත්තහම ප්‍රජනන පද්ධතිය පිළිබඳ ඇති මිත්‍යා මත කියලා සෙක්ෂන් එකක් තියෙනවා. මේකේ හුඟාක්ම වැදගත් වෙන දේ තමයි අර ඔසප් වීම ආශ්‍රිතව තියෙන ලැජ්ජාව අයින් කරන්න තොරතුරු තියෙනවා. ඉතින් දෙමව්පියන්ට කරන්න පුළුවන් මේක කියවලා තේරුම් අරගෙන දරුවොත් එක්ක පැහැදිලි කරන එක මේ ලැජ්ජාවක් වෙන්න දෙයක් නෙමෙයි. ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් ගැහැණු ළමයිනුත් පිරිමි ළමයිනුත් දෙගොල්ලම දැනගන්න ඕනේ. එහෙම දැනගන්නේ නැත්නම් මගේ වැඩසටහනක එක්කෙනෙක් හිටියා එකපාරක් එයා ඔසප් වීම ගැන ජීවිතේට අහලා නැහැ. පිරිමි ළමයෙක් අවුරුදු 17ක පිරිමි ළමයෙක් ඔසප් වීම ගැන කවදාවත් අහලා නැහැ. ඉතින් එයාට හිතා ගන්න බෑ දැන් ඒක කොහෙන්ද එන්නේ ලේන එක නවත්තන්න බැරිද ඕගලන්ට ඒක මුත්‍රා කරනවා වගේද එකපාරට දාලා අයින් කරලා ඉවර කරන්න බැරිද මොකටද දවස් 3-4ක් ඇදගෙන යන්නේ මේ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ එයාට ජීව විද්‍යාත්මකව මේ ක්‍රියාවලිය ගැන පොඩ්ඩක්වත් අවබෝධයක් තිබෙන්නේ නැහැ. එතකොට එයා විෂම ලිංගික පුද්ගලයෙක් නම් කාන්තාවක් සමග ජීවත් වෙනකොට මේ එයාට පෙම්වතියක් හරි බින්දක් හරි ඉන්න කාලෙකදීවත් එයාට එතකොට ඔසප් වීම ගැන තේරුම් ගැනීම අඩු නිසා ඒක ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයටත් බලපාන්න පුළුවන්. ඉතින් ඒක නිසා පිරිමි දරුවන් එක්කත් මේක කතා කරන එක ගොඩාක්ම වැදගත්. ඒත් මොකද සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ගෙදර අම්මට ඔසප් වීම හැදෙනවා නම් ඒගොල්ලන් දිහා සහකම්පණයෙන් බලන්න, ඒගොල්ලන්ට උදව් කරන්න ඒ වගේ දේවල් පිරිමි ළමයින්ටත් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ඇඟෙත් මේ වගේම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ක්‍රියාවලියේදී ලේ පිට වෙන්නේ නැහැ. එයාලගේ ශුක්‍රතරලය හා ශුක්‍රාණු තමයි පිට වෙන්නේ. ඉතින් අපි ප්‍රජනන පද්ධතිය දිහා බලපුවාම ගෑනු ළමයෙකුත් පිරිමි ළමයෙකුත් වැඩි වියපත් පැමිණෙන කාලෙදී එකම ක්‍රියාවලිය තමයි ඇඟේ සිද්ධ වෙන්නේ. හෝමෝන වර්ධනය නිසා ඒගොල්ලන්ගේ ප්‍රජනන සෛල පරිණත වෙන්න පටන් ගන්නවා. පරිණත වෙලා ඒවා පිට වෙන්නත් පටන් ගන්නවා. එතකොට
ගැහැණු ළමයිගේ ඔසප්වීම කියන්නේ ඩිම්බ පිටවීම නිසා සිද්ධ වෙන ක්‍රියාවලියක්. පිරිමි ළමයින්ගේ අපි කියනවා ස්වප්න මෝචනය කියලා. ඒගොල්ලන්ගේ ශුක්‍රතරලය පිට වෙන්නේ ඒගොල්ලන්ගේ පිරිමි ප්‍රජනන සෛල වර්ධනය වෙලා මෝරන්න පටන්ගෙන තියෙන නිසා. එතකොට ඒ දෙක අතර ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ගැහැණු ළමයි එක්කත් පිරිමි ළමයි එක්කත් අපිට දෙමව්පියෝ හැටියට කතා කරන්න පුළුවන්. මේක අම්මා කෙනෙක් කියලා දෙන්න ඕනි කියලා නීතියක් නෑ. තාත්තා කෙනෙක්ටත් කියලා දෙන්න පුළුවන් දරුවන්ට. අම්මලා නැති තාත්තලාත් එක්ක හැදෙන වැඩෙන දරුවෝ උඟාක් ඉන්නවා. විශේෂයෙන් අම්මලා වෙන රැකියාවලට ගිහිල්ලා නම් මැද පෙරදිග ගිහිල්ලා නම් එහෙනම් තාත්තට තමයි මේ වගකීම තියෙන්නේ මේ ප්‍රජනන සෞඛ්‍යය සහ ශරීරයේ වෙනස්කම් ගැන දරුවන්ට කියලා දෙන්න. අපේ වැඩිවියට පත්වෙච්ච දරුවෝන් එක්කත් ඔසප්වීම ගැන කතා කරන එක හුඟක්ම වැදගත්. පළවෙනි ඔසප්වීම කියලා කියන්නේ අපේ රටේ ගොඩාක් සංස්කෘතික මේ චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක බැඳිලා තියෙන සිද්ධියක්. එතකොට සමහර වෙලාවට ඒගොල්ලන්ව කාමරයක දාලා හුදකලා කරනවා දරුවන්ව, කෑම බීම පැත්තෙන් සීමා පනවනවා, එළියට යන්න, ඒ කියන්නේ පාසල් යන්නවත් නොදී ඒගොල්ලන්ව නිවසේ රඳවගෙන තියාගන්නවා. මේ වගේ චාරිත්‍ර හුඟක් තියෙනවා. දැන් ඒ වගේ චාරිත්‍ර කරන කෙනෙක් වුණත් මම නම් කියන්නේ ඒ වගේ චාරිත්‍ර කරන්න ඕනේ නැහැ. මොකද ඔසප්වීම සහ මේ සංස්කෘතික චාරිත්‍ර අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඔසප්වීම කියන්නේ ජීව විද්‍යාත්මකව අපේ ගර්භාෂ විත්තිය ගැලවිලා අයින් වෙන එක. නමුත් චාරිත්‍ර වාරිත්‍ර වලින් පෙරේතෝ වැහෙනවා. මේවා කන්න හොඳ නෑ, මෙහෙම කරන්න හොඳ නෑ, පිරිමි දිහා බලන්න හොඳ නෑ, කන්නඩියෙන් බලන්න හොඳ නැහැ, කොණ්ඩේ පීරන්න හොඳ නැහැ. මේ වගේ අර ගොඩාක් තමන්ගේ ප්‍රජනන ස්වාධීනත්වයට, ශාරීරික ස්වාධීනත්වයට හුඟක් සීමා පනවනවා මේ පළමු ඔසප්වීම හා බැඳිච්ච චාරිත්‍ර හරහා. ඒ වගේ චාරිත්‍ර පවත්වන පවුලක් වුණත් දෙමව්පියන්ට වගකීමක් තියෙනවා ඇත්තටම ඔසප්වීම කියන්නේ මොකක්ද කියලා තමන්ගේ දරුවොත් එක්ක පැහැදිලි කරන්න. එක දරුවෙක් වැඩිවියපත් වෙලා කාමරයක හුදකලා කරලා ඉන්නවනම් අනිත් දරුවන්ටත් වැඩිහිටි දරුවන්ට බාල දරුවන්ට සහෝදර සහෝදරන් ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා. ඇයි එහෙම කරන්නේ? මොකද්ද මේක උනේ? ඇයි යාට එහෙම කරා? ඉතින් හැමෝමත් එක්ක දරුවන්ට පැහැදිලි කරලා දෙන එක මේක ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීමේම එක කොටසක්. අපිට පොඩි කාලේදී දත් වැටිලා අලුතෙන් දත් එන්නේ. දත් වැටෙනවා කියලා අපි කාමරයක දාලා චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්නේ නැහෙනේ. ඉතින් ඒ වගේ මේ දත් වැටෙන්නේත් අපේ වර්ධනයේම එක මේ අවධියක්. එතකොට ඔසප්වීම කියලා කියන්නේ අපේ ඇඟේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙක වර්ධනය වෙන නිසා අපේ ඩිම්බ මෝරණ නිසා ගර්භාෂ බිත්තිය ගැලවිලා ඉවත් වෙන එක. ඉතින් ඒ දරුවන් එක්ක මොකද සමහර වෙලාවට මේ චාරිත්‍ර වාරිත්‍ර වලින් පස්සේ සමහර දරුවෝ සති දෙක තුන ගෙදර ඉඳලා පාසලට යනවා. එතකොට අතිශය ලැජ්ජාවටපත් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. පිරිමි ළමයින් එයාට විවිධ දේවල් කියන්න පුළුවන්. එයා දිහා විවිධ වෙනස් විදියට බලන්න පුළුවන්. එයාගේ පියවිරු දිහා බලනවා, වෙනස් වෙලාද කියලා බලනවා. ඉතින් එතකොට අර සෑහෙන්න අපහසුතාවයට නැවත පාසල් යන දරුවෙක් ලක් වෙනවා. ඉතින් ඒකට මුහුණ දෙන්නත්, ඒ අභියෝගයට මුහුණ දෙන්නත් ලෑස්ති කරන එක දෙමව්පියන්ගේ වගකීමක්. දරුවට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. පෑඩ් එකක් එයාට දෙන්න පුළුවන්. වැඩිපුර පෑඩ් එකක් බෑග් එකේ දාලා තියන්න පුළුවන්. සමහර ළමයි බෑග් එකේ පෑඩ් එකක්වත් තියන් යන්න බයයි. ප්‍රීෆෙක්ස්ලා බෑග් එක ඇද්දොත් ඒක දැක්කොත් ලැජ්ජා හිතෙන. මේ වගේ ගොඩක් අර ලැජ්ජාවක් තියෙනවා. ඉතින් දෙමව්පියෝ හැටියට අපේ වගකීම තමයි ඒගොල්ලන්ට ලැජ්ජාවකින් තොරව තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න මේ ඔසප්වීම කියන එක බාධාවක් නොකරගෙන ඉස්සරහට යන හැටි කියලා දෙන එක. දෙමව්පියෝ හැටියට ඔසප්වීම සම්බන්ධයෙන් මේ කරුණු උගන්වන්න කියලා ඉස්කෝලේ ගුරුවරුන්ට බල කරන්නත් පුළුවන්. මොකද අපි දැන් ගණන් පොත ඉවර කරලා නැත්නම් විද්‍යාව පොත ඉවර කරලා නැත්නම් අපි ටීචර්ලාගෙන් අහනවානේ ඇයි මේවා උගන්වන්නේ නැද්ද කියලා. හැබැයි අපේ හෙල්ත් පොත ඉවර කරලා නැත්නම් අපි එච්චර හිතන්නේ නැහැ. හෙල්ත් පොතේ කොහොමත් මේ පාඩම් තියෙන්නේ වාරේ අන්තිමට. එතකොට සමහර වෙලාවට කාලෙ මදි වෙන නිසා හැම මේ පාඩම් මග ඇරෙනවා. හැබැයි දෙමව්පියෙක් හැටියට ඕගලන්ට වගකීමක් තියෙනවා. අපි හැමෝන්ටම වගකීමක් තියෙනවා. පාසලේ ගුරුවරුන්ගෙන් ඉල්ලන එක මේ පාඩම් අපේ දරුවන්ට උගන්වන්න කියලා. මම හිතනවා ඒක තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. අපිට පාසලේදී මේ තොරතුරු ලැබෙනවා නම් අපිට ඔසප්වීම ප්‍රජනන සෞඛ්‍ය ගැන වඩාත් දැනුවත් තීරණ ගන්න පුළුවන්. ලැජ්ජාවකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. අපේ අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා අඩාල කරගන්න ඕනේ නැහැ. අපේ ප්‍රජනන සෞඛ්‍ය හා ඔසප්වීම හා බැඳිච්ච මේ මිත්‍යා වැරදි අදහස් නිසා.